ඉතින් කොහොමද ඔයගලන්ට ඉතින් ඔන්න අද මම හදන රස කෑමට අවශ්‍ය දේවල් ටික තමයි මෙන්න මෙතන තියෙන්නේ. අද මම හදන්නේ දඹල සම්බෝලයක්. ඉතින් එහෙනම් බලමුද දඹල සම්බෝලේ හදාගත්තේ කොහොමද කියලා. දඹල ටිකේ කෙඳි ටික මේ විදිහට මම අයින් කරගන්නවා. රතු ලුණු ටිකත් මේ වෙලාවේ මම සුද්ධ කරගන්නවා. දඹල ටික සෝදගෙන මම මෙන්න මේ විදිහට හීනියට කපා ගත්තා. දඹල සම්බෝලේ හදන්න හීනියට කපා ගන්න ඕනේ. ඉතින් ඔන්න දැන් දඹල ටික කපාගෙන ඉවරයි. කපාගත්ත දඹල ටික මම මේ වෙලේම භාජනයට එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්න කලින් මම රතු ලුණු ටික කපා ගන්නවා. මම මේක රතු ලුණු එකතු කරගන්න හිතුවේ. ඇත්තටම රතු ලුණු එකතු කරගත්තාම හරි රසයි සම්බෝල වලට. කොටකොළ සම්බෝල, දඹල සම්බෝල. ඒ වගේ වට හරි රසයි. ඒ නිසා තමයි රතු ලුණු ටික කපා ගත්තා. අම්මිරිස් කරල් දෙකකුත් මං හීනියට කපා ගන්නවා. ඊළඟට මම තක්කාලි ගෙඩියත් කපා ගන්නවා. මම මේකට දෙහිත් එකතු කරගන්නවා. කපාගත්ත දඹල ටිකට මම මෙන්න පොල් ටික එකතු කරා. ඊට පස්සේ එකතු කරගත්තේ කපාගත්ත රතු ලුණු ටික, කපාගත්ත අමු මිරිස්, තක්කාලි, තව මම මේකට ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඔයගොල්ලොන්ට ඕන නම් මේ වෙලාවේ පුළුවන් උම්බලකඩ කුඩු ටිකකුත් මේකට එකතු කරගන්න. තවත් රස කරගන්න පුළුවන්. මම නම් උම්බලකඩ එකතු කරගත්තේ නැහැ. ඊළඟට මේ එකතු කරගත්තේ ලුණු කුඩු ටිකක්. ඊට පස්සේ මම මේ කපාගත්ත දෙහි කෑල්ල මෙන්න මේ විදිහට දෙහි ඉස්ම ටිකත් මේකට පිරික ගන්නවා. දැන් ඔක්කොම ಜಾති මේකට දාලා ඉවරයි. දැන් තියෙන්නේ මේක හොඳට කලවම් වෙන විදිහට ටිකක් පොඩි වෙන්න අනා ගන්න ඕනේ. දඹල කෑලි පොඩි වෙන අතින් කැඩෙන විදිහට වගේ පොඩි කරලා මේක හොඳට අනා ගන්න. මේ අනන වෙලාවේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කැමති නම් උම්බලකඩ කුඩු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි මම හදාගත්ත රසම රස දඹල සම්බෝලය. දන්නවනේ ඉතින් මේකේ රස කොහොමද කියලා ඔයගොල්ලෝ. ඉතින් එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක් වේවා.